සුබ දවසක් සියලු දෙනාටම. අපෙන් ඔබට YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වූ වීඩියෝවේ අවසානයේ තෙක්. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පස්පංගුවම ගුණ දෙන මුරුංගාවල විශ්මිත ගුණය පිළිබඳවයි. මුරුංගා ගස් වියලි කලාපයේ ගම්වල වැටවල්වල බඩවැටිවල දක්නට ලැබෙන ගසකි. මුරුංගා ක්‍රමානුකූලව වගා කිරීමක් නම් ලංකාවේ දකින්න අමාරුයි. මුරුංගා වාරයට කැලෑවල ඇදෙන ගස්වල කරල් කඩා විකිණීමට ගැමියන් පුරුදුව හිටියා. මෑතක සිට මුරුංගාවල තිබෙන ඔසු ගුණය ගැන විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළවීමත් සමග එයට ලොව පුරා ඉල්ලුමක් ඇති වෙලා. දැන් ලංකාවෙත් මුරුංගා කොළ වලින් තේ වැනි නිෂ්පාදන සකස් කරනවා. මුරුංගා ශාකය සමහර රටවල හඳුන්වන්නේ ආශ්චර්යයේ ගස යන අරුතිනි. එයට හේතුව වන්නේ මෙම ශාකයෙන් ප්‍රයෝජන ගණනාවක් තිබීමයි. තවද මෙම ශාකයේ ඇති ඉහළ පෝෂණීය ගුණයෙන් සහ අනෙකුත් වටිනාකම් හේතුවෙන් මෙවැනි අනවර්ථ නාමයන් වලින් මුරුංගා ගස හඳුන්වනවා. මුරුංගා ගසේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. මුරුංගා යන සිංහල නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිඳී ආවකි. මුරුංගා ගසේ ඵලය එහි කරලයි. මුරුංගා ගස මීටර් 7 සිට 10-12ක් උසට වැඩෙන අතර කඳ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 45ක් පමණ ඝනකමට වැඩෙනවා. මුරුංගා ගසේ හයිය නම් නැහැ. ගසේ කඳ සුමුදු වන අතර සුදු වලු පැහැයක් ගන්නවා. වියලි කලාපයේ බහුලව වැඩෙන මෙම ගස තෙත් හා අතරමැදි කලාපයන් වලද දක්නට ලැබෙනවා. ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු රටවලද මෙම ගස හොඳින් වැවෙනවා. හුඟ දෙනෙක් නොදැන සිටියත් මෙම ගසේ කොළ, මල්, කරල්, පොත්ත, මුල් යන පස්පංගුවම අගනාවසුවක්. කොළ, මල් හා කරල් එළවලුවක් ලෙස භාවිතයට ගන්නා අතර පොතු හා මුල් වෙදකමට යොදා ගන්නවා. දේශීය වෙදකමේදී සර්ප විෂට එරෙහිව මුරුංගා පොත්ත බහුලව යොදා ගන්නවා. ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධයක් ලෙස යොදා ගන්නවා. මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකස් කිරීමට ස්කාගේත් ප්‍රචලිත ආහාරයක්. අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රමවලට මුරුංගා කොළ ආහාරයට ගෙන තිබෙනවා. අතීතයේ ගම්වල සිව්පා සතුන් සපා කෑ විට සහ බඹර දෙබර ගෝනුස්වාදී සතුන් දෂ්ට කළ විට මුරුංගා පොතු මිටට කන හුණු සමග අමරා අත් බෙහෙතක් ලෙස තුවාල වූ තැන්වල ගැල්වීම සිදු කරනවා. මුරුංගා කොළවල විටමින් A සහ C මෙන්ම කැල්සියම්ද බහුලව අඩංගු වෙනවා. මුරුංගා කොළ යුෂ බාල තරුණ මහලු කාටත් ගුණදායක බීමක්. කොළ මැල්ලුමද ඉතා ජනප්‍රිය ආහාරයක්. එදත් අදත් ගෘහණියන් අච්චාරු සැකසීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එකතු කර ගන්නවා. එපමණක් නොව මුරුංගා පොත්ත වියලා කුඩු කර කුළුබඩුවක් ලෙසද යොදා ගන්නවා. මුරුංගා ගසේ කොළ හා දරු රසවත් බැදුමක් විදියට සකසා ගත හැකි. ඉස්සන් කකුළුවන් වැනි ව්‍යාංජන සකස් කිරීමේදී මුරුංගා කොළ මිටක් ඊට එක් කිරීමට ගෘහණියන් පුරුද්දක් කරගෙන සිටිනවා. ඒ ඇතැම් ආහාරවල විෂත් ඉවත් කිරීමට මුරුංගා වලට ඇති හැකියාව නිසායි. මුරුංගා කොළ විස බීජ නාශකයක් නිසා අජීර්ණය වැනි රෝගාබාධ සෑදීම පවා වළක්වනවා. මුරුංගා ඊට පහසුවෙන් වගා කළ හැකි පලිබෝධ වලින් අනතුරු නැති ගසක්. මුරුංගා ගස්වලට විශේෂයෙන් සාත්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. මුරුංගා කොළවල මෙන්ම කරල් වලත් ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුයි. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩි බව හෙළි වී තිබෙනවා. මුරුංගා කොළවලට ශාරීරියේ විෂ ඉවත් කිරීමේ හැකියාව පවතින බව කියනවා. ඇදුම සහ සෙම වළක්වා ගැනීමටද මුරුංගා යොදා ගන්නවා. මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලටද අගනා ඖෂධයක්. මුරුංගා වල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම් වල මෙන් 7 ගුණයක් බව හෙළිව තිබෙනවා. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණයක්. මුරුංගා වල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල් වල මෙන් 5 ගුණයක්. යකඩ ප්‍රමාණය නිවිති වල මෙන් 3 ගුණයක්. මුරුංගා කොළවල පිළිකා නාශක ගුණය ඉතා ඉහළයි. විශේෂයෙන් මොළයේ පිළිකා මර්ධනයට හැකියාව පවතින බව විශ්වාස කරනවා. කොලෙස්ටරෝල් පාලනය කර හෘද වස්තුව ආරක්ෂා කරනවා. අග්න්‍යාශයේ ඉන්සුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කිරීමටද හැකියාවක් පවතිනවා.
රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට මුරුංගා වලින් ඊටාම සහයෝගයක් ලැබෙනවා. මුරුංගා වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කිරීමටද හැකියාවක් තිබෙනවා. මෙම යකඩ මස්මාළු යකඩ වගේ පහසුවෙන් අවශෝෂණය වන්නේ නම් නැහැ. ශාකමය යකඩවල සියල්ලම පාහේ එයයි. මුරුංගා ඇටවල විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින්ම ලැබෙනවා. අද මුරුංගා පත්‍ර කුඩු කර කරල් වශයෙන් මෙන්ම පෙති වශයෙන් රටවල් රාශියක වෙළඳ පොළවල් වලට විදේශ විනිමය උපයා ගැනීමට නිකුත් කරනවා. ඒත් අපේ වැඩි දෙනෙක් වැටවල් වල ඉබේ පැලවෙන මුරුංගා ගස් වලින් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ. මෙම වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. මෙවැනි වූ වටිනා වීඩියෝ නැරඹීමට ඔබ අප channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඔබ සැමට ස්තුතියි.